හරි මැනුවල් ටොප් කරද්දී ඔගොල්ලෝ ඩිපොසිට් එක දැම්මෙන් පස්සේ මේ ඇප් එකට ලොග් වෙලා ඒකෙනුත් රික්වෙස්ට් එකක් දාන්න ඕනේ. ඒක කරන හැටි තමයි මම මේ කියලා දෙන්නේ. අපේ ඉවලා තියෙන මැසේජ් එකේ තියෙනවා වෙබ්සයිට් කියලා ලින්ක් එකක් ඉවලා තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරන් පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකකට එනවා. එතකොට ඔයා යූසර් නේම් එක හැටියට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා ඉවරලා පාස්වර්ඩ් එක දාලා සයින් ඉන් වෙන්න. එතකොට ඔයා මේ වගේ ඔයාගේ ක්වික් පේ මේ වෙබ්සයිට් එකට අරගෙන යනවා. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ රුපියල් 2000ක ටොප් අප් එකක් දාන්න අපේ බැංක් එකට මැනුවල් ටොප් අප් කිරීමේ ක්‍රමය යටතේ තියෙන බැංක් account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරා කියලා. එතකොට ඒක එහෙම කරන් පස්සේ අපිට ස්ලිප් එකේ ෆොටෝ එකක් එවන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරා නම් ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අපේ එවලා තියෙන WhatsApp එකට දාන්න ඕන. ඒ දැම්මෙන් පස්සේ ඔයා මේ ඇප් එකට මේ විදිහට ලොග් වෙලා මෙතන තියෙනවා මේ ඉරි තුනක් ඒක ටච් කරන්න. ඒක ටච් කරන් පස්සේ පල්ලෙහා තියෙනවා add funds කියලා එකක් ඔයාලට පේන්න තියෙනවා. home කියන තීරුව පල්ලෙහාට බලාගෙන යන්න. ඒකේ add funds කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරන් පස්සේ ඔයාලට පේනවා මෙතන payments කියන එකට ඉස්සරහින් තියෙනවා අත්කාචයක් වගේ තියෙනවා. ඊට වම් අත පැත්තේ තියෙනවා ප්ලස් මාක් එක. අන්නේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන පේමන්ට් amount කියන එක ටච් කරන්න. ඒ ටච් කරලා ඔයා බැංක් එකට අපේ ඩිපොසිට් කරලා ස්ලිප් එක WhatsApp කරපු amount එක තියෙනවානේ. අන්නේ amount එක මේක ටයිප් කරන්න. අපි හිතන්නකෝ ඔයා රුපියල් 2000ක් තමයි මේකට දැම්මේ කියලා. එතකොට 2000 ටයිප් කරන්න. 2000 ටයිප් කරලා ඉවරලා select mode කියන එක ටච් කරන්න. select mode කියන එක ටච් කරාන් පස්සේ ඒක cash deposit කියන එක select කරගන්න. ඊට පස්සේ select bank කියන එක තමයි ඊළඟට ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ටච් කරන්න. මේකෙදි අපි සමහරලාවට manual transfer කරන්න කියලා එවන bank account එක HNB එකක් නොවෙන්න ඉඩ තියෙනවා. වෙන bank එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. ඔයා මේකෙදි ඒ අපි ඔපු manual fund transfer කරන account එකට සල්ලි දාලා deposit එක දැම්මෙන් පස්සේ මේ Hatton National Bank කියන එක තෝරගන්න. ඕගොල්ලෝ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න ඇත්තේ අපි දුන්නාන් පස්සේ NSB එකක් වෙන්න පුළුවන් BOC එකක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි මෙතනදී HNB කියන එක තෝරගන්න. දිනේ ඔටෝමැටිකලි වැටලා තියෙනවා. ඊට පස්සේ deposited at කියන එකට ඔයාලගේ එතන ක්ලික් කරලා ඔයාලගේ shop එකේ name එක type කරන්න. අපිට එවුවනේ මුලින් initially ඔයගොල්ලෝ මේක register කරගන්න ඇද්දි shop එකේ name එක business name එක ඒක type කරන්න මෙතන. ඊට අමතරව message කියන එකට දාන්න ඔයාලගේ නම ඔයා එවලා තියෙනවානේ නේම් එක අපේ අර ඉනිෂියල් විස්තරත් එක්ක අන්නේ නේම් එක මේකට message if any කියන එකට දාන්න. දාලා ඉවරලා මේ I agree කියන box එක ටික් කරලා ඉවරලා request payment කියන එක ටච් කරන්න. ඒ request payment කියන එක ටච් කරන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පේනවා මේක පෙන්ඩිං කියලා පේනවා. ඒ කියන්නේ මේ රික්වෙස්ට් එක දැන් අපිට ඇවිල්ලා තියෙන. ඊට පස්සේ අපි මැනුවලි මේක ඇක්ටිව් කරන් පස්සේ ඔයාගේ account එක මෙතන wallet balance එකේ බලන්න ඒක top up වෙනවා.